හෙල්ලෝ ළමයි අපි හවසත් ආවා ඉතින් පොඩ්ඩක් බලලා යන්න කියලා. මේ පාට මාර ලස්සනයි මේ අහස. නිකන් වෙහි කළුවකුත් වගේ තියෙන වැස්සොත් නම් හොඳයි. මොනව වෙයිද දන්නේ. ගොවි හාමිනේ මොනවද කඩන්නේ? ඉතුරු වෙච්ච බණ්ඩක්කා කඩාගන්න බැරි වෙච්ච ඒවා ටික කඩන්න. ගොඩක් මේ මෝරලා මඤ්ඤම් කරේ බැරි වුණා. හැබැයි තුනක් විතරනේ ඒ ටික අර ලබන අවුරුද්දට ගන්න තමයි තියාගෙන ඉන්නේ. 100 යනවා. ඔන්න ඉතින් හවස ඇවිල්ලත් මේ ඔට්ටු වෙනවා පොළවත් එක. එහෙම තමයි ආයේ කැපවීමෙන් වැඩ කරන්න ඕන. ඉන්න පේනවනේ කැපවීමෙන් වැඩ කරන ගොවි හාමිනේ ළමයි. ඔන්න ළමයි මොනවද දැන් කඩන්න යන්නේ? ටොමැටෝ. මිනි ටොමැටෝස්. yes. මේක නම් මිනි නෙමෙයි. මේක නරක් වෙලා. rotten tomatoes. ඔව්. ඒකට මොනවයි වෙලා. මේ මිනි ටොමැටෝ නෙමෙයි. ලොකු ටොමැටෝ නේ. ලොකු ටොමැටෝ. මං ආසම මෙන්න මේ ටොමැටෝ එකට. හරිම රසයි මේක. රස මිනි ටොමැටෝ නේ. ඔව්. ඒක නෙමෙයි. අර මේක අර හයියයි. ගොඩක් කල් තියාගන්න පුළුවන්. ඒවා ගොඩක් හැදෙනවා පොකුරු පිටින් නේ. ඔව් පොකුරු පිටින් ගොඩක් හැදෙනවා. ඒක ටිකක් කඩේම ගණන් වෙනවා. ඒ මිනි ටොමැටෝ වර්ගයේ එක ගණන්ද? ඔව් මේක ගණන්. කොයි පොකුරක් පෙන්නන්න බෑ. ඒක නම් පොඩි පොකුරන්නේ. ඔව් මේ තියෙන්නේ. මේ තියෙන්නේ ළමයි. හැදිලා පොකුරු පිටින්. පිටින් තව හැදෙනවා. ඔන්න දැන් ළමයි වට්ටක්ක ගෙඩියක් කඩන්නයි යන්නේ මම. ගොවි හාමිනේ මොනවද ඒ වට්ටක්ක? මේ වාගේ නම නම් දන්නේ හරිම රසයි මේක. නම දන්නේ නැති රස වට්ටක්ක. වට්ටක්කයක් කඩන්නයි යන්නේ. මේක මේ සති 3ක් විතර තියලා කන්න කියලා නේද කිව්වේ අපිට? ඔව් මේ කඩාගෙන ගිහිල්ලා අදම කන්න එපා කිව්වා. සති 3ක් විතර තියලා කන්න කිව්වා. එතකොට රස වෙනවා කිව්වනේ. හොඳට පැහිලා මේක. කගේ හරි ඔලුවට උනත් ගහන්න පුළුවන් එකන්නේ. yes. ළමයි ට්‍රේන් එක එන වෙලාව. ඒ අතරේ ගොවි හාමිනේ මොනවද මේ කරන්නේ? මේ කරල් කඩනවා. මගේ අතේ මොනවද තියෙන්නේ? මිනි ටොමැටෝස්.